ආයිබෝවන් හැමෝටම අද වීඩියෝ එක මග අරගන්න නැතුව දිගටම බලන්න කියලා කියන ගමන්ම අද වීඩියෝ එකට යමු. අද මාතෘකාව වෙන්නේ ප්‍රතිඔක්සිකාරකයක් වෙන අපේ අවටින් හොයාගන්න පුළුවන් වෙන පේරකොළ. මුලින්ම කියන්න ඕනේ සුළු හා මධ්‍ය පරිමාණින් ගොවිපළ හිමිකරුවන්ට ස්වභාවිකම හොයාගන්න පුළුවන් ඖෂධ මගින් වැය වෙන මුදල් ඉතිරි කරගන්න එක ලේසි. එහෙනම් බලමු පේරකොළ වලින් ලැබෙන වාසි ගැන. පේරකොළ කියන්නේ විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් කොළ වර්ගයක්. පේරකොළ කුකුලන්ට ලබා දීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු වෙනවා. ඒ කියන්නේ රෝගවලට ස්වභාවික ප්‍රතිරෝධය වැඩි වෙනවා. පේරකොළ කුකුලන්ගේ දෛනික කෑම වේල සමග ලබා දීමෙන් ආහාර ජීර්ණය වැඩි දියුණු වීම මගින් නිරෝගී කුකුල් පාලනයක් පවත්වා ගන්න පුළුවන්. මේ පේරකොළ කෑමට දීමෙන් තවත් ප්‍රතිලාභ ගොඩක් ලැබෙනවා. ගොඩක් වෙලාවට කුකුල් පාලනය කරද්දී කුකුල් මලපහ නිසා ඇතිවන දුගඳ ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේ දුගඳ අඩු කරන්නත් මේ පේරකොළ උදව් වෙනවා. ඒ වගේම තමයි කුකුලන්ට හැදෙන පාචන රෝගවලටත් මේ පේරකොළ ගොඩක් හොඳයි. කුකුල් පැටවුන්ට හටගන්න පාචනය අඩු කරන්නත් මේ පේරකොළ යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි කුකුලන්ගේ මුඛය තුල ආහාර ජීර්ණ පද්ධතියේ ඇතිවෙන හානිකර බැක්ටීරියා මර්ධනය කරන්නත් පේරකොළ වලට පුළුවන්. ආහාර ජීර්ණය වැඩි දියුණු කිරීම, ආහාර දිරවීමට පහසු වීම මගින් වර්ධන වේගය වැඩි දියුණු කරගෙන බිත්තර අස්වැන්න වැඩි කරගන්න පුළුවන්. පේරකොළ කොළ පිටින්ම හරි පේරකොළ යුෂ එහෙමත් නැත්නම් පේරකොළ කුඩු කරලා ඔයාලට පහසු විදිහකට හදාගෙන කුකුල් කෑම එකට හරි වතුර එකට හරි මිශ්‍ර කරලා සතියකට දවස් 3ක් වගේ දීලා බලන්න.